නෙස්ටමෝල් එකක් හැදුවා. ඒක බොන්න මම යාවේ 12 හොද්ද වගේ තියෙනවා. හොඳයි ඉතින්. අවශ්‍ය වෙලාවට ඉතින් මොනවා හරි බොන්නත් එපේනේ. තේ එකක් හදාගෙන කිරි එකක් හදාගෙන බොන්න ඕන. චූටි බඩගින්නක් ආවා. මේකට පායනවා එළියවත් ඉන්න බෑ. හැස්සක්වත් යනවා නම් හොඳයි. කාස්ට් එක පැත්ත. මොනවා කරන්නද ඉතින් එළියට වෙලා ඉන්න වෙනවයි. නෙස්ටමෝල් එකක් ගහන්නේ. සින්දුවක් අහමු. ගෙදර ගිහපුවහම. අපේ ජීවිතේ භාගයට භාගයක් ගෙවන්නේ බෝඩින් වල තමයි. අපිට ගෙදර ඉන්න වාසනාවක් නැහැ. ඒ කියන්නේ සල්ලි තිබ්බනම් ඉතින් ගෙදර ඉන්න තිබ්බා. දුප්පත් වෙලා ඉපදුනහම ඔහොම තමයි. දවසක් හිටියොත් දවසක් සල්ලි නැත්තේ. සල්ලි හොයන්න උපරිම මහන්සි වෙන්න ඕන. ඒ මහන්සි වෙන තරම තමයි අපිට ආදායම ගන්න පුළුවන්. නිකන් හිටියොත් කොහොමවත් හම්බෙන්නේ නැහැ. මම වැඩ කරලා තියෙන අවුරුදු 15 වෙනි. ඔව් 13 15 ඒ කාලේ තමයි වැඩ කරේ. එතකොට පඩිය 250යි. පඩිය. ගෝල පඩිය 250යි. හැමදේම ඉගෙන ගත්තා. වඩු වැඩ, මේසන් වැඩ හැමදේම ඉගෙන 250යි පඩිය. ඒ ඉස්සර ඔය යතු තිබ්බේ නැහැ. මැෂින් තිබ්බේ නැහැ. අඩුයි. ඒ කාලේ ඩබල් යත්ත තිබ්බේ. මේ උරිස් පතු දෙක හොඳ ගණ. ඒ 250 ඉඳන් අවුරුදු 21 වෙනකම් වැඩ කරා. වැඩ කරලා පඩිය 750 වෙනකම් එතන වැඩ කරාම අර සතුටින් වැඩ කරා. බෑ කියලා දෙයක් නැහැ. හැමදේම පුළුවන්. බෑ කියලා මේ ලෝකේ දෙයක් නැහැ. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙන අපේ ජීවිතේ. බෑ කියලා නිකන් හිටියොත් ඒක බෑම තමයි. මොන හරි දෙයක් කරන්න පුළුවන්. ජීවිතේ කොහොම හරි ගොඩ දාගන්න. ඒක තමයි මගේ අයිස්ටාන්. ඉතින් යාළුවනේ අපි ජීවත් වෙලා ඉන්නකම් සතුටින් ඉන්න ඕන. මගේ ජීවිතේ මං සතුට ලබනවා. සල්ලි නැතුණත් ඒ සතුට මට තියෙනවා. මොකද මං හවසට ගිහිල්ලා ගෙදර ගිහිල්ලා සින්දුවක් කියලා සතුටින් ඉන්න මිනිහෙක්. දුකක් නෑ. හම්බත් කරනවා. ඒ විදිහට ජීවිතේ ගෙට ගන්න යනවා. තව ලොකු දිනයක් තියෙනවා. කවදා හරි වාහනයක් ගන්න. ඒ ඉන්නේ හැබැයි නිකන් හම්බ කරනවා.
ගන්න පුළුවන් දවසක ගන්න. ඉතින් මේ කතා අහන්න. තේරුම් ගන්න.